FZ version 1 එකක් ගන්නවා නම් ඉස්සෙල්ලාම බලන්න ඕනේ බයික් එකේ පොත. බයික් එකේ බුක් එකේ එනවා chassis number එක engine number එක. එතකොට FZ එකේ chassis number එක එන්නේ මේ දකුණු අත පැත්තේ මේ T column එක ළඟ. ඒකෙන් අපි chassis number එක බලනවා. ඊට පස්සේ මේකේ engine number එක බලනවා. engine number එක එන්නේ මේ engine එකේ වම් අත පැත්තේ යටි. ඉස්සෙල්ලා ඒ දෙක අපි බලලා බුක් එක ඕකේද කියලා බලලා බුක් එක ඔරිජිනල්ද කියලාත් අනිවාර්යෙන් බලන්න. ඩුප්ලිකේට් එකක් වුණොත් ඔයාලට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. FZ එකේ ඊළඟට එන්නේ කප් සෙට් එක බුරුල් වෙනවා නිතරම. මොකද FZ එක හොඳ performance බයික් එකක්. වලවල් වලට වැටෙන විදිහත් අනුව කප් සෙට් එක නිතරම බුරුල් වෙනවා. ඉතින් කප් සෙට් එක අපි genuine කප් සෙට් එකක් මේකට රීප්ලේස් කරගත්තොත් සායන කාලයක් දුව ගන්න පුළුවන්. normal එක use කරොත් චුටි ප්‍රශ්න ඇති වෙනවා. ඊට පස්සේ අනිත් දේ මොනොෂොක් එක. මොනොෂොක් එක ගොඩක් ඒ වගේ ඩැමේජ් වෙලා තියෙනවා. අපි මොනොෂොක් එක පරිස්සම් කරන්න ඕන ටෝයි ස්ප්‍රේ. ඔය තින තියෙන සැර ස්ප්‍රේ වර්ග ෂොක් එක ළඟට ලං නොකර ෂොක් එක පරිස්සම් කරගත්තොත් හොඳටම ඔයාට බයික් එකේ මේ මොනොෂොක් එක පරිස්සම් කරගන්න පුළුවන්. රිපෙයාර්ස් આવොත් බ්‍රෑන්ඩ් නිව් එකක්ම මාරු කරගන්න සාමාන්‍ය රුපියල් 26000 ඒ වගේ වෙනවා. මිල වැඩි දේවල් ඒවා. ඔයා බයික් එකක් ගන්න කලින් බලන්න ඕන දෙයක් මොනොෂොක් එක. මොකද වැඩියෙන්ම මිල යන්නේ මොනොෂොක් එකට. අනික් දේ මේ බයික් වල ෆෝක් ඔයිල් සීල් නිතරම ඩැමේජ් වෙනවා. මේ ඩැමේජ් වෙන්න හේතුව මේ ඩස් කැප් සවුත් වෙනවම මේ බයික් එකේ ඉක්මනින් මොනොෂොක් එක මේ ෆෝක් ඔයිල් සීල් ඩැමේජ් වෙනවා. ඉතින් අපි අනිවාර්යෙන් ෆෝක් ඔයිල් සීල් රීප්ලේස් කරනවා නම් ඒත් බ්‍රෑන්ඩ් නිව් හොඳ ඔරිජිනල් ජෙනුයින් රීප්ලේස් කරන්න ඕනේ. අනික් දේ මේ වගේ බූට් දෙකක් දැම්මොත් අපිට FZ එකේ ෆෝක් ඔයිල් සීල් පරිස්සම් කරගන්න පුළුවන්. ඊළඟ විශේෂම දේ මේකේ කාබ් මිස් එක. මම කාබ් මිස් එක ගැන වෙනම වීඩියෝ එකක් මගේ YouTube channel එකට අප්ලෝඩ් කරලා තිනවා. ඔයාලා ඒක බලන්න. ඒක බලලා අයිඩියා එකක් ගන්න. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න. අන්තිම දේ ගැන කතා කරොත් FZ එකේ වැඩිපුරම බෝර් එක ලෙඩ. දැන් මොකද වාහනේ කාලෙත් එක්ක පරණ නිසා අනිවාර්යෙන් බෝර් එක ගෙවෙන්න කාලේ දැන් හරි. ඔයා රීබෝ කරලා හරියට පදම් කරේ නැත්තොත්, හරි තැනකින් රීබෝ කරේ නැත්තොත් ආපහු සැරයක් ඔයාගේ බයික් එකේ එන්ජින් ඔයිල් අඩු වෙන්න පටන් ගන්නවා. ඒක නිසා ගොඩක්ම ජෙනුයින් බෝර් එකක් රීප්ලේස් කරොත් ඔයාගේ බයික් එක කාලයක් ඔයිල් අඩු නොවි පැද ගන්න පුළුවන්. එක් දේ ඔයාගේ ටයර්ස් බලන්න අනිවාර්යෙන් ගන්න කලින් මොකද පස් සහ ටයර් රුපියල් 22000ක් වගේ වෙනවා. ඉස්සරහ ටයර් එක සාමාන්‍ය රුපියල් 14000ක් 12000ක් වගේ මිලක් වෙනවා MRF එක. ඉතින් ටයර්ස් උත් අපි බලන්න ඕනේ ගන්න කලින් මොකද මිල වැඩි. FZ එකේ විශේෂම ටික ඔය ටික බලන්න ඕනේ විශේෂම ටික. ඔය මීටර් එක ඩැමේජ් වෙච්ච ඒවා තියෙනවා. ඒවා රීප්ලේස් කරන්න පුළුවන්. දැන් හදන්න පුළුවන්. ඒක නිසා අපි ලොකුවට ඒවා දැන් හිතන්නේ නැහැ. විශේෂම බලන ටික ඒ ටික බලපුවාම අපි ඊළඟට බලන්නේ ෆිනෑන්ස් එකක් දාලා ගන්න පුළුවන් මේ බයික් එක. මේ වගේ බයික් එකක් ගන්නවා නම් 2010 2009 ඉඳන් තමයි නිෂ්පාදනය වුනේ. ඉතින් මේ වගේ බයික් එකකට යනවා නම් ඩවුන් පේමන්ට් එක අඩුම 1,80,000 1,50,000ක් වගේ තියෙනවා නම් ඔයාලට ඩවුන් පේමන්ට් එකක් දීලා මේ බයික් එක ගෙවන්න ගන්න පුළුවන්. එතකොට අපි යූස් දෙකක් කෑෂ් ප්‍රයිස් ගන්නවා නම් දැන් 4,00,000න් උඩ හැම බයික් එකක්ම විකිනෙන්නේ. මොකද හොඳ කන්ඩිෂන් එකක තියෙන බයික් එකක් හොඳ මිලක් වෙනවා මේ ලංකාවේ තියෙන බයික් වල මිල ගණන් වැඩි නිසා. ඉතින් මේ වගේ බයික් එකක් ගන්නවා නම් අනිවාර්යෙන් ඔයාලට මොනම හරි දෙයක් දැනගන්න ඕන නම් මගේ YouTube channel එකේ වීඩියෝ එකකට එක්ක කමෙන්ට් එකක් දාන්න. නැත්නම් මගේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න WhatsApp හරහා. මම නම්බර් එක දාලා තියන්නම්. ඔයාලා මගේ වීඩියෝ එක බලන්න. ඉතින් බලලා මගේ මේ වීඩියෝ එක ඔයාලට සැටිස්ෆයි නම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න.